සවදස්සක් කියල පිළිගන්නවා නෙක්ස් මූවිස් වලට අදබංවාට ගෙනාවේ සර්පස් ලෑම් ගෙන 1995 රිසර්ච හොරෝ ට්‍රෙල්ල චිත්‍රපටිය කතාවට එන්සෙල්ලා බුන්ද මතක් කරන ඔයතාවත් මගේ YouTube channel එක subscribe කරගන්න. පල්ලේ තියෙන subscribe button එක දැන් විදිහට click කරලා subscribe කරන්න. ඒත් එක්කතර පිච්චි bell icon එක all කරොත් එමෙ උඩ දාපු මම ඔයාගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. මේ කතාව පටන් ගන්නේ අලුත බඳපු ජෝඩුවකින්. මේ ගැනු කෙනාගේ නම තමයි ඇලිස්, පිරිමි කෙනාගේ නම තමයි ටොම්. මේ දෙන්නත් එක්ක මේ නගරෙන් අලුතෙන් ගියක් අරගන්නවා. මේගොල්ලන්ට සල්ලි ප්‍රමාණය චුට්ටක් විතර මදි වෙන හින්දා මේගොල්ලෝ කන්ටැක්ට් කරගන්නවා කෙනෙක්. මේ කෙනා කියන පටන් ගන්නේ මේ කියන පොඩ්ඩක් පරණ තාලේ ගියක්. හැබැයි ඕගොල්ලන්ගේ අතේ තියෙන මුදලට මම හිතන්නේ මේ ගේ තමයි හොඳම ගේ වෙන්නේ. එන්න මං ඕගොල්ලන්ට ගේ ඇතුළ පොඩ්ඩක් පෙන්නන්නම් කියලා ටොම්මයි ඇලිස්වයි දෙන්නම එක්ක යනවා මේ ගෙදෙට්ට. මේ ගෙදර ගොඩක් ලස්සන්ට නිර්මාණය වෙලා තියෙනවා. මේගේ ගොඩක් පරණ වුණාට මේකේ බඩු මුට්ටු සේරම හොඳට තියෙනවා. හැබැයි මේ ගේ කාමරවල යම් කිසි රතු පාටින් දෙයක් ලියලා තියෙනවා. හරියට නිකන් කෙනෙක්ට එන්න එපා වෙන විදියට තමයි මේ ගෙදර කාමර නිර්මාණය වෙලා තියෙන්නේ. මේවා දැක්කට පස්සේ මේ ගෙදර කන්ටැක්ට් කර පොත්ගලන කියන පටන් ගන්නේ ওই දේවල් එච්චර ගණන් ගන්න එපා. මේ ඕවා සාමාන්‍ය දේවල්. අලුතෙන් ගෙදරක් හම්බුන හින්දා ඇලිස් වගේම ටොම් ඊටාම මේ ගෙදර නතර වෙනවා. නතර වෙලා මේගොල්ලෝ ටිකක් සතුටින් තමයි දැන් ඉන්නේ. ටොම් ගෙදර පත්තරයක් කියන පටන් ගත්තට පස්සේ ටොම් ගාවට එනවා කළු පාට පූසෙක්. මේ පූස ආවට පස්සේ ටොම් බලනවා මේ පූසා පූසෙද්ද නැත්නම් පූසෙද්ද කියලා. ඒ වෙලාවේදී ඔහු දැනගන්නවා මේ ඉන්නේ පූසියෙක් කියලා. කළු පාට පර්සියන් පූසෙකින්ද ටොම් හිතන්න පටන් ගන්නවා මේ පූසව තියාගන්න ඕනි කියලා. මේ පූසව ඇලිස්ට පෙන්නුවත් මේ පූසා ඇලිස්ට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇලිස් ගාවින් තියා මේ පූසා ගොඩක් හයියෙන් කෑ ගහලා පිට වෙලා යනවා. ගෙදර ගත්ත පළවෙනි දවසේ මෙතෙන්ට එනවා ඉතින් පොඩි අසල්වැසියෙක්. මේ අසල්වැසියත් ඇවිල්ලා මේගොල්ලොත් එක්ක කතා බහ කරන පටන් ගන්නවා. ඕගොල්ලන්ට අල්ලපු විතර තමයි ඉතින් මම ඉන්නේ. මගේ නම මේකයි. මම කැමතියි ඕගොල්ලන්ව චුට්ටක් හඳුනා ගන්න කියලා මෙතනදී මේගොල්ලොත් එක්ක ගොඩක් වෙලා කතා බහ කරනවා. ඉතාලේ නිදි ගත්තට පස්සේ ගෙදරින් අමුතු සද්දයක් ඇහෙන පටන් ගන්නවා. හරියට ගෑනු කෙනෙක් කතා කරන සද්දයක් තමයි මෙතනදී ඇහෙන්නේ. මේ කළු පාට පූසත් මේ වෙලාවේදී ගොඩක් හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. එක වෙලාවකදී මේ පූස කෑ ගහන එක නතර කරනවා. ටික වෙලාවකට පස්සේ ටොම්ට දැනන්න පටන් ගන්නවා එයා ගාවට තවත් ගෑනු කෙනෙක් ලං වෙනවා වගේ. හැබැයි මෙතනදී ටොම් ඇස් දෙක ගාලා බලද්දී එයාගේ පිටිපස්සේ ඉන්නේ එයාගේ ආදරවන්තිය විතරයි. හැබැයි ටොම්ට ඒ වෙලාවේදී දැනන උණුහුම එයාගේ ආදරවන්තියගේ නෙමේ බව ටොම්ට හිතට දැනන්න පටන් ගන්නවා. ඇලිස් ජොබ් එකට ගිහිල්ලා පහුදා එනවා ඉතින් මේ පූසට පොඩි තෑග්ගකුත් අරගෙන. එයා අරගෙන ඉන්නේ පොඩි කෑම් බොක්ස් එකක්. කෑම් බොක්ස් එකක් අරගෙන ඇවිල්ලා එයා කියන්න පටන් ගන්නේ දැන් අපේ ගෙදර 3 දෙනෙක් ඉන්නවා ඒක හින්දා ඔන්න මම මගේ පූස් පැටියටත් කෑම කන්න පොඩි වාචනයක් ගෙනාව කියලා කියන්න පටන් ගන්නවා ටොම්ට. ටොම් කියන්න පටන් ගන්න මේ පූසාව ළඟට අරගෙන අන්න ඔයාට තෑග්ගක් ගෙනත් තියෙනවා ගිහිල්ලා බලන්න කියලා කියනවා. මේ පූසා මේ වෙලාවෙදිත් මේ ගෑනු කෙනාට චුට්ටක්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ ගෙදර අලුතෙන් ගත්ත හින්දා මේ ගෙදර කාමර ගොඩක් තියෙනවා. තාම ඇලිස් මේ කාමර වලට ගිහිල්ලා නැහැ. එදා රෑ වැඩ ඉවර කළා ඇලිස් වොෂ් එකක් දාගෙන එනවා මේ කාමරයකට. කාමරයකට ආවට පස්සේ මේ කාමරේ ගොඩක් පරණ පොත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇලිස්ට මේ පොත් ටික පෙරලා ටික කියවන්න පටන් ගත්තට පස්සේ තීරණ පටන් ගන්නේ මේ කාමරේ මේ ගෙදර මීට කලින් ඉදු පොත්ගලයා මේගොල්ලන්ට කලින් අනිවාර්යයෙන්ම ගොඩක් දක්ෂ කලාකරුවෙක් වෙන්න ඇති කියලා. මොකද මෙතන ගොඩක් ලස්සන ඩිසයින් වගේක් තියෙනවා. එතාරේ නිදි ගත්තට පස්සේ ඇලිස්ට හරියට නිින්ද යන්නේ නැහැ. ඒක හින්දා එයා කරන්නේ තා පොඩ්ඩක් මෙට්ටෙන් එහා පැත්තට යන එක. එහා පැත්තට ගියාට පස්සේ මැරුණු මීයෙක් මෙතනදී මේ පූසා මරලා ගෙනත් තියලා තිනවා ඇලිස් ගාව. ඇලිස්ට මේ මැරුණු මීයව දැක්කට පස්සේ ගොඩක් බය වෙන පටන් ගන්නවා. බය වෙලා එයා කියන්න පටන් ගන්නේ ටොම්ට මේ පූසව අපේ ගෙදරින් අයින් කළොත් මොකද? මට මේ පූසා ආපු දවසේ ඉඳන් මගේ හිතට එච්චර ෆිට් එකක් නැහැ කියලා කියන්න පටන් ගන්නවා ඇලිස්. මේ දෙයට උත්තර දෙන්න ටොම් කියන පටන් ගන්න ඒක සාමාන්‍ය දෙයක්. ඇත්තටම ගෙදර ඉන්න පූසෝ තමන්ගේ අයිතිකාරයට උදව් කරනවා. මේ වෙලාව මීයෝ කියලා කියන්නේ ඉතින් ඒගොල්ලන්ගේ කෑමක්නේ. ඉතින් එයාගේ රාජකාරිය කරනවා කියලා තමයි ඔතනදී ඔය පෙන්නලා තියෙන්නේ. ඒක හින්දා ඒ ගැන එච්චර හිතන්න යන්න එපා කියලා ටොම් කියන පටන් ගන්නවා ඇලිස්ට. ටොම්ගේ කතාව ඇහුණත් ඇලිස් මේක පිළිගන්න පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඇලිස්ට මේ පූසව අල්ලන්නෙම නැහැ.
ටොම් වැට ගයාට පස්සේ ටොම්ට හම්බ වෙනවා යාලු එක මේ යාලුව ටොම්කින් ආන්න පටන් ගන්නේ ඔයාගේ ෆර්ස් නයිට්ටක් ගැන යහන්නේ ඔයාගේ පළු රාතුරිය ගොඩක් සතුටින් ගත කලාද කියලා ඒගැන විස්තර හදදි ටොම් කියන පටන් ගන ඔය ඇත්තට මොනවද මේ හන්නේ ඔයගේ දෙවල් අහන්න එපා මට ලැජ්ජයි කියලා කියන්න පටන් ගන්නවා ටොම් මේ කතාව මගේ හරියත් එයක් යාලු අපොස්සරයක් එක හාර උස්සල් හාන පටන් ගන්නේ ඔයාට මොකක්දේ ගැන හිතෙන්න කියලා ටොම් යාගේ පළු රාත්‍රිය එච්චර හොඳට ගත කරලා නෑ ටොම් ගොඩක් ආදරය කරනව ඇලිස්ට එක හින්තා ඇලිස්ට ටොම් ඒ ගැන කියලා නෑ ටොම්ගේ හිතේ ගොඩක් සරාගේ ලොක්කයක් තියෙන ගෑල්ලම ගැන තමයි ටොම් මුලින්ම හිතාගෙන තියේ හැබැයි ඉතින් එයා ආදරය කළේ ඇලිස්ට ඇලිස්ස මැරිකලාට පස්සේ ටොම් ඒ ගැන හිතන්න එක පොඩ්ඩක් නතර කරලා තියෙනවා ඒත් ටොම් ගයාලෝ කියන පටන් ගැන ඔයාට මොකරි අප්සෙට් එකක් තියෙනවා නම් අපි ක්ලබ් එක පැත්තේ ගිහලා පොඩ්ඩක් එන්ජොයි කරමු කියලා ටොම්ගේ යාළුවක් මැරි කළා නෑ ඒක හින්දා එයා සෙල්ලක්කාර ලයිෆ් එකක් තමයි ගත කරන්නේ ටොම් කියන පටන් ගන්න ඒ ඉස්සර ටොම් හැබැයි මම නම් දැන් සම්පූර්ණයෙන්ම මගේ ලයිෆ් එක ගැන තමයි හිතන්නේ ඒක හින්දා ඔයාගේ ආරාධනාව මම දුකින් හරි ප්‍රතික්ෂේප කරනවා කියලා කියනවා ටොම් ගෙදර නැති වෙලාවෙදී ඇලිස් ඉන්නේ තනියම ඇලිස්ට එදා රෑ උන සිද්ධිය එක්ක එයා පොඩ්ඩක් මානසිකව වැල්ලා තමයි එන්නේ එයාගේ අම්මත් එක්ක කෝල් එකේ ඉන්නකොට එයාගේ මේකප් බොට් එක ඔක්කොම එයා තියලා තියෙන මේ කාමරේ මේ කළු පාට පූස කරන්නේ මේ මේකප් බොට් එක සේරම් පෙල්ලන එක මේකප් බොට් එක සේරම් පෙල්ලුවට පස්සේ ඇලිස් තීරණය කරන දැන් නම් මං ඉවස්ව හොඳටම ඇති මේ පූසට මොකක් හරි පාඩම ඉක්මනින්ම උගන්වන්න ඕනි කියලා ඇලිස් කරන්නේ මේ පූසගේ පස්සෙන් එල්ලෝගෙන යන එක පූසගේ පස්සෙන් එල්ලෝගෙන ගියාට පස්සේ මේ පූස එන්නේ පඩි පෙළක් ගාවට මේ පඩි පෙළ සාමාන්‍යයෙන් අඩි 10ක් විතර පල්ලෙහාට තියෙනවා ඇලිස් මේ පඩිපෙළ ගාවට ආවට පස්සේ පූසා එකපාරට ගොඩක් හයියෙන් කෑ ගහනවා මේ හයියෙන් කෑ ගැහුවට පස්සේ ඇලිස්ට අමතක වෙනවා එයා ඉන්නේ මේ පඩිපෙළ ගාව කියලා ඇලිස් මේ පඩිපෙළෙන් පල්ලෙහාට වැටෙනවා පඩිපෙළෙන් පල්ලෙහාට වැටෙනට පස්සේ ඇලිස්ට සිහිය නැති වෙනවා ඇලිස් හොස්පිටල් එකට ඇඩ්මිට් කළාට පස්සේ එයාගේ තත්ත්වය ටිකක් සීරියස් වෙන පටන් ගන්නවා ඩොක්ටර්ස්ලා කියන පටන් ගන්නේ ඇලිස්ට සතියකට වගේ ගෙදර එන්න බැරි වෙයි. එයාට හොස්පිටල් එකේ ප්‍රතිකාර ගන්න වෙයි කියලා කියනවා. මේ වෙලාවෙදී මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ ටොම් විතරයි. ටොම්ක හම්බ වෙන්න එනවා කළු පාට ඇඳුමක් ඇඳගත්ත ගොඩක් සරාගේ ලෝකයක් තියෙන ගෑනු කෙනෙක්. මේ ගෑනු කෙනා ඇවිල්ලා එයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ එයා ඇලිස්ගේ හොඳ යාළුවෙක් කියලා. මේ වෙලාවෙදී මේ කතාව ඇහෙනවත් එකම ටොම්ගෙන් එයා ඉල්ලන්නේ දවස් කිහිපයකට එයාට පුළුවන්ද මේ නතර වෙන්න කියලා. ටොම්ගේ මේ ඉල්ලීම ඉල්ලුවට පස්සේ ටොම් කියන පටන් ගන්නේ ඔයා ඇවිල්ලා ඇලිස්ගේ යාළුවෙක් නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දවස් කිහිපයක් මේ නතර වෙන්න කියලා කියනවා. ටොම් තාම මේ ගෑනු කෙනාගේ නමවක්වත් හරියට දන්නේ නැහැ. ටොම් කියන්න පටන් ගන්නේ ඔයා මට තාම ඔයාගේ නම කිව්වේ නෑනේ. චුට්ටක් නම කියන්න කියලා කියනවා. මේ ගෑනු කෙනාගේ නම තමයි ලිලි. ලිලි ටොම් මේ කතා බහ කරන්නේ ගොඩක්ම සංකීර්ණ දේවල්. ටොම් ඉතින් මේ දේවල් වලට උත්තර දෙන්න ටිකක් විතර අපහසු වෙනවා. ඒත් ලිලි හැසිරෙන්නෙත් ගොඩක් සාරාගේ විදියට. එයා ඇඳුම් අඳින්නෙත් ඒ විදියටමයි. ලිලි උත්සාහ කරන්නේ මෙතනදී ටොම්ගේ හැඟීම් අවුස්සන්න. ටොම් යනවා හොස්පිටල් එකට. හොස්පිටල් එකට ගියත් ටොම් ලිලි ගැන කතා කරන්නේ මෙතනදී ඇලිස් එක්ක. ටොම්ට ඇලිස් කියන පටන් ගනි මම ගෙදර ආවට පස්සේ සනීප වෙලා ඒ කළු පාට පූසා අපේ ගෙදර ඉන්න බෑ. එයාව අයින් කරලා දාන්න කියලා කියනවා. ඇලිස්ගේ මේ කතාවට ටොම් කියන පටන් ගනි ඒක ඒ විදිහට වෙයි. මමත් දැන් මේ පූසට එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ. ඔයා කැමති නෑ කියලා කියන්නේ මම කැමතිම නෑ. ඉක්මනින්ම සනීප වෙන්න කියලා කියනවා. ටොම්ට පොඩි මැසේජ් එකක් එනවා ලිලිගෙන්. ලිලි කියලා තියෙන ටොම්ට එයාගේ මාමා කැමති ඔයාව පොඩ්ඩක් දකින්න ඒකින්ද එයාව චුට්ටක් හම්බ වෙන්න එන්න කියලා කියනවා. ලිල්ලිගේ මාමා ගොඩක් වංශවත් කෙනෙක්. එයාට ගොඩක් ලොකු මුදලක් තියෙනවා. ලිල්ලිගේ මාමා තමයි ලිල්ලිව හදාගෙන තියෙන පුංචි කාලේ ඉඳන්ම. ලිල්ලි ටොම් එක මේ වෙලාවේදී කතා කරන්නේ හරිම ඔතෑණි විදියට. එයාගේ ශරීරය එයා හසුරුවන්නේ හරියට මතු සිලුටු විදියට. මේක දැක්කට පස්සේ ටොම්ටත් පුදුම විදියට පටන් ගන්න. ටොම්ට මේ දේ තේරෙනවා. ටොම් ඇලිස්ව මැරි කරන්න ඉස්සෙල්ලා ගොඩක් ගෑල් ළමයින්ව ඇසුරු කරලා තිනවා. ඒක හින්දා ලිල්ලිගේ බොඩි ලැන්ග්වේජ් එකකින් එයා මොකද්ද එයාට කියන්න උත්සාහ කරන්නේ එයා මොකද්ද අඟවන්නේ කියන එක ගැන දල අවබෝධයක් එන්න පටන් ගන්නවා ටොම්ට. ටොම්ට තේරෙනවා මේක දුරදිග යනවා වැඩි කියලා. ටොම් ගෙදර සාල්ට වෙලා ටිකක් කල්පනා කර කර ඉන්නවා ඇලිස් අසනීප වෙලා කවද එයාට සනීප වෙයිද කියලා. ටොම් හිතන්නේ ඇලිස් ගැන විතරයි. ඒ වෙලාවදී මෙතෙන්ට එනවා ලිලි. ලිලි ඇවිල්ලා ආපස්සට ටොම් මේ කතා බහ කරන පටන් ගන්නේ ගොඩක් සංකීර්ණ දේවල්. මේ දේවල් ඇත්තටම ටොම්ගේ පෞද්ගලික තොරතුරු. ඒවා ටොම් මෙතනදී ලිලිත් එක්ක චුට්ටක්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ කතා බහ කරන්න. හැබැයි ලිලි නිතරම හරිම හොරතල් විදියට කතා බහ කරන හින්දා ටොම් තීරණය කරන එයාගේ පෞද්ගලික දේවල් ටික ලිලිත් එක්ක පොඩ්ඩක් බෙදා ගන්න. සමහර දේවල් තියෙනවා
එයා කතා කළ තියෙන ඇලිස් එක විතරයි. ඒත් මේ වෙලාවේදී ඒව කතා කරනවා ලිලිත් එක. ලිලිත් එක මේ දේවල් කතා කළාට පස්සේ ටොම්ගේ හිතට ගොඩක් ලොකු සහනයක් තමයි දැනෙන්නේ. ටොම්ගේ ගෙදරට එනවා විසිටර් කෙනෙක්. මේ විසිටර් ටොම් මේ ගෙදර පදිංචියට ආපු කාලේ තම ටිකක් හොඳින් අඳුරනවා. හැබැයි මේ විසිටර් මේ වෙලාවේදී දකිනවා ලිලිව. ලිලිව දැක්කට පස්සේ ටොම් ගැන වැරදි වටහා ගැනීමක් තමයි මේ විසිටර් හිතන්න පටන් ගන්නෙ. තුන්වෙනි දවසේ හොස්පිටල් එකට ගියාට පස්සේ ඇලිස්ට හොඳටම සනීපයි. ඇලිස් කියන පටන් ගන්නේ ටොම්ට තව දවස් දෙක තුනකින් මගේ ටිකට් කපයි ડોක්ටර්ස්ලා. ඊට පස්සේ මට පුළුවන් ආපහු සැර ගෙදරට ඇවිල්ලා ඔයත් එක්ක එකට ඉන්න. අපි දෙන්නට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒක හින්දා ඒවට ලෑස්ති වෙලා ඉන්න කියලා කියනවා. ටොම් මේ කියන කතාවට ඉතින් ගොඩක් කැමතියි. හැබැයි ටොම්ගේ යටහිත මේ වෙනකොට වෙනතියකට ආසාවක් ඇති වෙලා තියෙනවා. මේ ආසාව ඇති කළේ ලිලි. ලිලිත් එක්ක කාලය ගත කරන්න කර දැන් ටොම් ගොඩක් ලොකු ඇල්මක් දක්වලා තමයි තියෙන්නේ. මොකද ලිලිගේ තියෙන සරාගේ ලොක් එකට මේ වෙනකොට ටොම් පොඩ්ඩක් වහබැලලා තමයි තියෙන්නේ. ඒක හින්දා ටොම් කල්පනා කරනවා තව දවස් දෙක තුනකට වඩා මෙයාව හොස්පිටල් එකේ තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. ලිලි ආරාධනා කරනවා එයා ගෙදර නයිට් පාටියකට. මේ පාටියකට ආරාධනා කළාට පස්සේ මේ පාටියකට ටොම් එක පයිම කැමති වෙලා යනවා. කැමති වෙලා ගියාට පස්සේ ලිලි සැරසෙලා ඉන්නේ කළු පාට ඇඳුමකින්. මේ කළු පාට ඇඳුමත් එක්ක එයාගේ තියෙන ලුක් එක තවත් ගොඩක් ලස්සනට පේනවා. ලිලි මෙතනදී ගොඩක් සරාගේ විදිහට එයා හැසිරෙන්න පටන් ගන්නවා. මේ හැසිරෙන්න පටන් ගත්තට පස්සේ ටොම්ට එයාව පාලනය කරගන්න බැරි වෙනවා. ටොම්ට එයාව පාලනය කරගන්න බැරුණාට පස්සේ ටොම් තීරණය කරනවා ලිලිත් එක්ක අන්‍යයන් සම්බන්ධතාවයක් පවත්වන්න ඕනි කියලා හැමෝටම රහසේ. ටොම් වැට්ට ගියාට පස්සේ ටොම්ගේ යාළුවට තීරණ පටන් ගන්නවා ටොම්ගේ ගොඩක් ලොකු වෙනස්කමක් තියෙනවා කියලා. ටොම් වැඩ කරන තැනට ලිලි ගිහිල්ලා තියෙනවා. ලිලිය විපරම් කර කර ටොම් දිහා බලන්න පටන් ගන්නවා. ලිලි අයි කන්ටැක්ට් එකක් එල්ල කරනවා මෙතනදී ටොම්ට. ටොම් මේ එල්ල කරන අයි කන්ටැක්ට් එකට නියමටම රිප්ලයි කරනවා. මේ රිප්ලයි කිරීම තමයි එයාගේ යාළුවා දකින්නේ. යාළුවා දැක්කට පස්සේ එයාගේ යාළුවා අහන්න පටන් ගන්නේ ඔයා මොකක් හරි වැරදි මාර්ගයක ගමන් කරනවද මේ වෙනකොට කියලා. ටොම් කියන පටන් ගන්නේ නෑ එම කිසිම දෙයක් නෑ. ඒ ඉන්නේ මගේ බිරිඳගේ යාළුවෙක්. එච්චරයි. තා හවස පොඩි ප්‍රශ්නයක් ඇතිර පටන් ගන්නවා ටොම්ගේ ඔෆිස් එකේ. ටොම්ගේ ඔෆිස් එකේ මේ ප්‍රශ්නෙත් එක්ක ටොම් පොඩ්ඩක් මානසික මට්ටම පොඩ්ඩක් ව්‍යාකූල වෙනවා. එයා පොඩි ස්ට්‍රෙස් ගතියක තමයි දැන් ඉන්නේ. මේ ස්ට්‍රෙස් ගතියත් එක්ක එයාට මේ වෙනකොට ඇලිස් ගාවට යන්නත් බෑ. ඇලිස්ට අසනීප වෙලා තමයි තියෙන්නේ. ඒක හින්දා ටොම් හොයන පටන් ගන්නේ ලිලිව. ලිලිව හොයලා ටොම් ලිලිත් එක්ක එකට නයිට් එකක් ගත කරන මේක තමයි මේගොල්ලගේ පළවෙනි නයිට් එක වෙන්නේ. ලිලි නිතරම ටොම් එක්ක එකට නයිට් එකක් ගත කරන එකට ගොඩක් ලොකු ආසාවක් දක්වනවා. එක දිගට ඇයකට ඇල්මක් දක්වනවා. ඒකට ඇඩිට් වෙනවා. මේ ඇඩිට් වීමත් එක්ක ටොම්ට මේක එපා වෙන්න පටන් ගන්නවා. ටොම් හිතුවේ නෑ මේක වදයක් වෙයි කියලා. හැබැයි අවසානයේදී ඒක ඒ විදිහටම වෙනවා. ටොම් මේක හැම කෙනාගේම හංගලා තියාගන්න උත්සාහ කළත් මේක හැම කෙනාම දැනගන්නවා ටොම්ගේ බිරිඳ ඇරෙන්න. ඇලිස්කාවට ගියාට පස්සේ ටොම්ට ඇලිස් එක කතා කරන එකටත් පොඩ්ඩක් ඉතින් අදිමදි ගතියක් තමයි ඇති වෙන්නේ. ඇලිස් එක්ක මූණ බලාගෙන කතා කරන්න ටොම්ට ටිකක් බයක් ඇති වෙන පටන් ගන්නවා. ටොම් දන්නවා තාම ඇලිස් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ටොම් යනවා ලිලිගේ මාමා මුණ ගැහෙන්න. ලිලිගේ මාමා මුණ ගැහෙලා ලිලිටයි ඇයි මාමටයි දෙන්නටම කියන පටන් ගන්නේ මම මේ දවස් ටිකේ මෙහෙට ටිකක් ආව පොඩ්ඩක් වැඩි. හැබැයි ඉතින් ආයි නම් එන්න වෙන එකක් නැහැ. මොකද මම මේ වෙනකොට ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා. ඒක හින්දා ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් හොඳ කට්ටිය. ඒත් ආපහු නම් මට ඔයගොල්ලන්ව හම්බ වෙන්න වෙන එකක් නැහැ කියලා මෙතනදී ටොම් කියන පටන් ගන්න මේ දෙන්නටම. ටොම්ගේ කතාවත් එක ලියට තේරෙන පටන් ගන්නවා ලිලිව මෙයා මගහරන තමයි මේ වෙලාවේදී කියලා. ටිකට් ටිකත් කපාගෙන ඇලිස් එනවා ගෙදර. ඇලිස් ගෙදර ආවට පස්සේ මේ පූස තාමත් ඉන්නේ මේ ගෙදරම තමයි. තාම ටොම්ට බැරි වෙලා තියෙනවා මේ පූසව එලවන්න. ඇලිස් මේ ගෙදර ටිකක් ඇවිදලා කරලා ඉන්නකොට ඇලිස් දැනගන්නවා ඇලිස් ගියපු කාලේ කවුරු හරි තවත් ගෑනු කෙනෙක් මෙතන ඉඳලා තියෙනවා කියලා. මොකද ඒ ගෑනු කෙනාගේ ඇඳුම් මෙයාට අහු වෙනවා. මේ ඇඳුම් අහුණාට පස්සේ මේ ගැන කෙලින්ම ටොම්ගෙන් අහන්න නැතුව ඇලිස් කරන්නේ ටිකක් මේ ගැන හොයන එක. අවසානයේ ඇලිස් දැනගන්නවා ලිලි කියලා ගෑනු කෙනෙක් සම්බන්ධයෙන් විස්තර ටිකක් මේ විස්තර ටික ගොඩක් දරුණු වෙනවා. එයා දැනගන්නවා ලිලිත් එක්ක මෙයාට සම්බන්ධතාවයක් තිබුණා කියලා. සම්බන්ධතාවයක් තිබුණයි කියලා දැනගත්තට පස්සේ ටොම් එක්ක ඉන්න එක ඇලි පොඩ්ඩක් අදිමදි කරනවා. ඇලි තීරණය කරනවා ටික කාලෙක ටොම්ගේ වෙන් වෙන්න. ටොම්ට මේක ගොඩක් ලොකුවට හිතට බලපානවා.
ටොම් ආපොස්සරක් යනවා ඇලිස්ස මුණගැහෙන. ඇලිස්ස මුණගැහිලා ඇලිස් එක කතාපා කරලා එයාව ෂේප් එකක් දාගන්න උත්සාහ කළත් මේ වෙලාවේදී ඒ දේ කරගන්න බැරි වෙනවා. මොකද තාම ටොම්ගේ යටිහිතේ ඉන්නව ලිලි. ලිලි තාම ජීවමානව ඉන්න හින්දා ඔහුට හැකියාවක් ලැබෙන්නේ එක හිතකින් ඇලිස් ගාවට ලං වෙන්න. ඇලිස්ට තේරෙනවා ටොම්ගේ ගොතකහන උත්තරත් එක්ක එයා තාම සෝදානම් නෑ කියලා. ඇලිස් කියන පටන් ගන්නේ ඔයාගේ ප්‍රශ්න ටික විශ්ලේෂණය ඔයා හිත හදාගෙන ආපහු සැරයක් මං ගාවට එන්න කියලා කියන්න පටන් ගන්නවා. මෙතනදී ඇලිස් මෙතන පිට වෙලා ගියාට පස්සේ ටොම්ගේ හිත සම්පූර්ණ වගේ අවුල් වෙලා යනවා. ටොම් තීරණය කරනවා ඇලිස් සදාටම එයාගේ ජීවිතෙන් අයින් කරලා දාලා ලිලිත් එක්ක ජීවත් වෙන්න ඕන කියලා. හැබැයි එදා තමයි ටොම් දැනගන්නේ ඇත්තටම ලිලි කියන්නේ මිනිස්සෙක් නෙමෙයි කියලා. ටොම් ලිල්ලිගේ ගෙදර ගියාට පස්සේ ටොම් දකිනවා ලිල්ලිගේ මාමා ලිලිගේ ඕජන ටේකත් එක සෙල්ලම් කරනවා. මේක දැක්කට පස්සේ තමයි ටොම් දැනගන්නේ ඇත්තටම ඇය කියන්නේ මිනිස්සෙක් නෙමෙයි කියලා. මොකද ඇය ඒ වෙලාවේදී කෑ ගහන්නේ හරියට සතෙක් වගේ. හරියට නිකන් පූසෙක් වගේ තමයි කෑ ගහන්නේ. මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්. ටොම් කියවනවා කියලා පුස්තකාලගේ පොඩි පොතක්. මේ පොතේ තියෙන පොඩි විස්තර වගේක් මනක් කල්පිත සත්තු ගැන. මීට අවුරුදු ගානකට කලින් ජීවත් වුණායි කියලා හිතන කට්ටිය ගැන තමයි මෙතන තියෙන්නේ. මේ පොතේ තියෙන කළුපාට පූස්සි ගැන විස්තරයක්. ඇය මායාකාරියක් කියලා කියන්න පටන් ගන්නවා. හැබැයි ඇයට හැකියාව ලැබෙනවා ලස්සන ස්වරූපී කාන්තාවක් විදිහට මේ කළුපාට පූස්සිට විස්මාරු කරගන්න. විස්මාරු කරගත්තට පස්සේ ඇය පෙළෙනවා අධික ලිංගිකත්වයකින්. මේ ලිංගිකත්වය සංසිඳවා ගන්න ඇය කරන්නේ එයාට අවශ්‍ය කරන හැම පිරිමි කෙනෙකු භාවිතා කරනවා. සත්තුන්ට කිසිම විනයක් නෑ. ලිලිගේ මේ හැසිරීමත් එක්ක ටොම් එයාව සදාටම එයාගේ ජීවිතයෙන් අත්තල දානවා. ටොම් කල්පනා කරන මේ විස්මාරු කරන හැපින් එකකින් කොහොම හරි බේරන්න පුළුවන් කමක් තියෙනවද කියලා. ඒ පොතේ තව විස්තර තියෙනවා. ඒ විස්තර තියෙන විදිහට ඇය කෙනෙක් එක්ක යහන්ගත වුණොත් එම ඒ කෙනාව ලේසියට අතාරින්නේ නෑ. එයාගේ පණ තියෙනකම මේ වෙලාවේදී ටොම් තීරණය කරන අනිවාර්යයෙන්ම ලිලිත් විනාශ කරන්නම ඕනේ කියලා. ටොම් යනවා එයාගේ ගෙදරට. ගෙදරට ගියාට පස්සේ ටොම් දන්නවා අනිවාර්යෙන් ලිලි මෙතෙන්ට එනවා කියලා. ලිලිගෙන් බේරෙන්න ඕන හින්දා ටොම් කරන්න තියෙන කබලක් අරගෙන දුන් ටිකක් දාලා මෙතෙන්ට අල්ලනවා මං ගාවට එන්න එපා කියලා. හැබැයි ලිලි මේ වෙලාවේදී මේ දුම් ගැන හිතන්නේ නෑ. ලිලි මෙතනදී ආපොස්සරයා පහර එල්ල කරනවා ටොම්ට. ලිලිගේ හිතේ ටොම් ගැන දැන් කීර්තියක් තමයි තියෙන්නේ. ලිලිගේ ශක්තිය ගොඩක් වැඩි හින්දා ටොම්ට බැරි වෙනවා ලිලිත් එක්ක ෆයිට් කරලා දිනන්න. ලිලිගෙන් බේරෙන්න පුළුවන් එකම එක ක්‍රමයක් විතරයි තියෙන කියලා ටොම් දන්නවා. ඒ ක්‍රමය තමයි කෙනෙක් එක්ක ලිලි යහන්ගත වුණාට පස්සේ ලිලිගේ පියවි සිහිය නැති වෙනවා. අන්න ඔය මොහොතේ තමයි ලිලිට පහර දෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ටොම් කරන්නේ ඒ දේ. ටොම් ලිලිව පුච්චලා දානවා. පුච්චලා දැම්මට පස්සේ ලිලිගේ ශරීරය සම්පූර්ණම වගේ පිච්චිලා එයා එතනම ජීවිතක්ෂයට පත් වෙනවා. ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ ටොම් තීරණය කරනවා දැන් එයාගේ ජීවිතේ හොඳ වෙයි කියලා. ටොම් ආපොස්සරක් යනවා ඇලිස් ගාවට. ඇලිස් ගාවට ගිහලා එයාගේ සමාව අරගෙන ඒගොල්ලෝ ගොඩක් සතුටින් ජීවත් වෙන්න පටන් ගන්නවා. අවසානයේ ටොම්ට පුංචි පුතගෙකුත් උපදිනවා. මේ පුංචි පුතා ඉපදින්නේ ලිලිගේ මරණයෙන් හරියට වසර එකමාරක් ගියාට පස්සේ. ටොම්ට ඉතින් මේ වෙලාවෙදිත් මතක් වෙනවා ඉතින් ඒ බියකරු අතීතය. ටොම් කල්පනා කරන පටන් ගන්නේ ආපොස්සරක් එයාට ඒ වගේ කෙනෙක් මුණ ගැහිද කියලා. හැබැයි ටොම් දැන් දන්නවා කොහොමද ඒ කෙනා පරාද කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔතනින් මේ කතාව ඉවරනවා. ඔයාට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියන එක අනිවාර්යයෙන් මට පාලින් කමෙන්ට් කරන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරන්න නැපාලාගෙන subscribe button එක දැම්මම ඉතින් click කරලා subscribe කරන්න. ඒත් එකතර පුංචි bell icon එක on කරොත් මම වීඩියෝ දාපු මං ඔයාගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්.